සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්නේ අවුරුද්දට වැඩි බබාලට හරිම රස කෑමක්. හරි ලේසියෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදර හදා ගන්න පුළුවන් කෑමක්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මේ කෑම එක හදා ගන්න අපිට ඕන වෙනවා chicken. මම මෙතන කටු නැති chicken ටිකක් අරන් තියෙනවා. මේ ටික grinder එකට දාලා හොඳට අඹර ගන්න. මේ තියෙන අඹරගත්ත chicken ටික මේ විදිහට chicken ටික හොඳට ඇඹරිලා තියෙන්න ඕන. ඊට පස්සේ මම මේකට පාන්කුඩු මේස හැඳි දෙකක් විතර දා ගන්නවා. ඒ වගේම අපි තව මේකට එකතු කර ගන්න ඕන පොඩිවට කපාගත්ත ලුණු ටිකක්, කරපිංචු කොළ, තලාගත්ත ඉඟුරු සුදු ලුණු. දැන් මේකට මම එකතු කර ගන්නවා රස අණුව ලුණු. මේකට සැර ගතියක් ඕන නිසා මම ගම්මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. ඔයගොල්ලන්ට සැර අවශ්‍ය විදියට එකතු කර ගන්න පුළුවන්. මේක ලොකු අයට වගේ හදා ගන්නවා නම් හීනවට කපාගත්ත කොච්චි ටිකක් වගේ එකතු කර ගන්න පුළුවන්. එතකොට හරි රසයි. දැන් මේ ටික හොඳට chicken එක කලවම් කර ගන්න ඕන. හැම දෙයක්ම හොඳට කලවම් වුණාට පස්සේ මම එකතු කර ගන්නවා පොල් තෙල් මේස හැන්දක් විතර. පොල් තෙල් ටිකක් දාලා අතින් මේක හොඳට අනා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකට තව රස වැඩි කරගන්න අමුතුණු පහකුඩු ටිකක් ඒ වගේම රතු මිරිස් ටිකක් වගේ එකතු කරගන්න. ඒකෙන් අපිට කඩේ මීට් බෝල්ස් වලට සමාන රසකට මේක හදාගන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම හොඳට කලවම් වුණාට පස්සේ මිශ්‍රණය මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. මේක මේ විදිහට ඇලෙන සුළු මිශ්‍රණයක්. දැන් අපිට තියෙන්නේ මේකේ මීට් බෝල්ස් ටික හදාගන්න. මීට් බෝල්ස් වලට අවශ්‍ය ප්‍රමාණයට මේකේ මිශ්‍රණය අරගෙන අපිට පුළුවන් මේ විදිහට බෝල කරලා මීට් බෝල් එක හදාගන්න. මම චුට්ටක් විතර මේක පැතලි කරගන්නවා බැද ගන්න පහසු වෙන්න. ඔන්න ඔය විදිහට මීට් බෝල්ස් ටික හදාගත්තට පස්සේ මේක ස්ටීම් කරගන්න ඕන. විනාඩි 15ක් ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ ස්ටීම් කරගත්තට පස්සේ. ස්ටීම් කරගත්තට පස්සේ මේක හොඳට නිවුනහම අපිට පුළුවන් මේක බොක්ස් එකක දාලා ඩීප් ෆ්‍රීසර් එකේ අරන් තියාගන්න. එතකොට අවශ්‍ය වෙලාවකදී ආපහු අරගෙන බබාට බෙදලා දෙන්න පුළුවන්. ඉතින් මම මේකෙන් කීපයක් අද ඔයගලන්ට බෙදලා පෙන්නන්නම්. සාමාන්‍ය මීට් බෝල්ස් බෙද ගන්න විදියම තමයි තෙල් පොඩ්ඩක් පෑන් එකට දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේ හදාගෙන තියෙන මීට් බෝල්ස් ටික රන්වන් පාට වෙන්න දෙපැත්ත බෙද ගන්න ඕන. ඔන්න ඔය විදිහට හරිම රසට හරි ලේසියෙන් සෞඛ්‍ය ආරක්ෂිතව බබාට මීට් බෝල්ස් ගෙදර හදලා දෙන්න පුළුවන්. මේක ඔයාගේ අවුරුද්දට වැඩි බබාලට කෙටි වේලකට වගේම බත් එක්ක කන්න උනත් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේක හදලා තියාගන්නත් පුළුවන් විදිහේ කෑමක් නිසා හරිම ලේසි. නිතර පොඩි බඩගිනි හැදෙන අයට ෆ්‍රිජ් එකකින් අරන් බෙදලා දෙන්න තමයි තියෙන්නේ. ටිකක් වැඩිපුර හදාගත්තොත් ගෙදර හැමෝටම අවශ්‍ය වෙලාවකදී රස බලන්න උනත් පුළුවන්. හුඟක් රසට තියෙනවා බෙදගත්තාම හරි සුවඳයි. එහෙනම් ඔයගොල්ලොත් මේ විදිහට ඉක්මනින්ම මීට් බෝල්ස් ටිකක් හදාගන්න. අපි අලුත් වීඩියෝ එකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.